සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අවසරයි අපේ හාමුදුරුවනේ. ප්‍රදේශවාසී බෞද්ධ පින්වත්නි, පරවැහැර ගම්වාසීන් සහ අවට ගම්වාසීන් එකතු වී 48 වන වරටත් මෙහෙවනු ලබන වෙසක් මහා බද්දන්සලේ අවසාන අංගය වන පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබ සම සියලු දෙනා සැදී පැහැදී මේ වාඩි වී සිටින්නේ. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. කැකනදුර අභිනවරාමේ විහාරාධිපති අවසරයි අපේ හාමුදුරුවනේ, විත හාමුදුරන්ට ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. තිසරණය සහිත පංචශීලයේ සමාදන් වීමට තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adhinnādhāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya macchapama daṭṭhāna veramani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ panca sīlaṃ dhammaṃ sādukam surakkitaṃ kattvā
අප්පමාදේන සම්පාදේත සාදු කියන්න මල් පහන් සුවඳ දුම් ආදී පූජාවන් අප ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු පූජා වේවා කියන සිතුවිල්ලෙන් මේ ගාථාවන් මා කීවාට පසු කියමින් වන්දනා කරන්න නැවතත් සාදුනාදයක් පවත්වන්න නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකචිත්තං නරාසභං ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුධං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ කායින වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤේ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්න සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදුකියන සදහවත් කාරුණික පින්වත් පින්වතියනි මේ පින්වතුන් හැමදෙනාම තෙරුවන් පිළිබඳව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේදී හැමදෙනාම තිසරණීය සහිත පංචශීලයක් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත බුදු ගුණයන් උදෙසා මල් පහන් සුවඳ දුම් ආදී පූජාවන් සිද්ධ කරලා මේ වෙලාවේදී හැමදෙනාම සූදානම් වෙන්නේ කාල වේලාව අනුව සුළු මොහොතක් ධර්ම ශ්‍රවණය සිදු කරන්නට. ඉතින් විශේෂයෙන්ම අද දවසේහි මෙම ස්ථානය තුල මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට ප්‍රධානම අරමුණු විදිහට තබා ගත්තේ වසර 48ක් පුරාවට මේ ස්ථානය තුල වෙසක් පොහොය නිමිති කරගෙන බද්ධංසලක් පවත්වන්නට යෙදෙනවා. ඉතින් මේ වර්ෂය තුලත් ඒ පින්කම ඊටාම හොඳට සංවිධානය කරලා 12 13 කියන දවස් දෙකේම ඒ දන්සැල පවත්වන්නට යෙදුණා. ඒ වගේම 11 වන දින මහා සංඝරත්නයට දානයත් සංඝික වශයෙන් පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ නිමිති කරගෙන මේ පින්කමේ අවසාන අංගය විදිහට මේ ධර්ම දේශනාමය පින්කම සිදු කරලා මේ කටයුත්තට උරදීලා කටයුතු කරපු හැම දිනාටම සමාජික සමාජිකාවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 48ක් පුරාවට මේ කටයුත්ත සිදු කරගෙන ඒමේදී මිය පරලොව යන්නට යෙදුණ ඒ හැම දිනාම සිහිපත් කරලා ඒ හැමෝටම පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු සියලු රණවිරුවන් සිහිපත් කරලා ඒ හැමෝටම පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ අසල්වාසී විහාරස්ථානවල වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට ගම්වාසී හැම දිනාටම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට මේ උතුම් පින්කම අද දවස තුල සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය ඒ වගේම තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම කියන මේ කාරණාවන් බෞද්ධයන් ආමිස ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙලා ඊටාම උත්කර්ෂවත් අන්දමින් සිහිපත් කරන්නට යෙදෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදුදහම තුල බුදුන් වහන්සේ දානය කියන වචනයට සහ දානයට ප්‍රධාන තැනක් දහම තුල දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ගම්වාසී හැමදෙනාම එකට එකතු වෙලා මේ උතුම් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන දින දෙකක් පුරාවට මේ ස්ථානයේහි විශාල පිරිසකට කුසගින්න නිවන්නට ආහාර පාන ලබා දීලා
ඊටාම වටින දානමය පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම වෙසක් පොහොයක් අපි සිහිපත් කරනකොට ඒ වෙසක් පොහොයේ තියෙන අර්ථය පිළිබඳව ඉස්සෙල්ලාම වැටහීමක් තියෙන්න ඕන. බොහෝ වෙලාවට වෙසක් කියලා කියන්නේ මොකක්ද කියලා ගොඩක් අයට අවබෝධයක් නැහැ. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ වෙසක් කියලා කියන්නේ සැනකෙලියක් කියලා. මුහුණු දාගෙන නලා පිඹ නොයෙක් විගඩම් විචූරණ කර කර තමයි වෙසක් සමරන්නේ. වෙසක් කියන එකේ අර්ථය පිළිබඳවවත් සමහරුන්ට වැටහීමක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව මං වැඩිපුර කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ගම්වාසී හැමදෙනාම බොහෝම වටිනා අර්ථාන්විත ශ්‍රේෂ්ඨ කටයුත්තක් සිද්ධ කරලා නිමා වෙච්ච මොහොත. ඉතින් මේ වෙලාවේදී හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේ හැමෝම මේ කටයුත්ත වෙනුවෙන් උරදීලා දායක වෙලා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒ පිළිබඳව හිතලා හැමෝටම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේදීත් සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඉතින් ධර්මය ශ්‍රවණය කරන්න ඕන ආකාරය පිළිබඳව අමුතුවෙන් මං කරුණු පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ සිත, කය, වචනය මේ තෙදොර සංවරව තබාගෙන හොඳ සිහි කල්පනාවකින් මේ පුංචි කාල වේලාව ඇතුලේ කියන දහම් කාරණාවන් ටික හොඳට නුවණින් මෙනෙහි කරමින් ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම මේ ශ්‍රවණය කරන ධර්මය ජීවිතයට ගන්න උත්සාහවත් වෙන්නට ඕන. ඊට අනුකූලව ජීවිතය නිවැරදිව සකස් කරගන්නට කටයුතු කරන්නට ඕන. ඒකට තමයි අපි බණ අහනවා කියලා කියන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව විදිහට තබා ගත්තේ අංගුත්තර නිකායෙහි සඳහන් වන ဒုတိယ ආඝාත පටිවිනය කියන සූත්‍රය. මේ ဒုတိယ ආඝාත පටිවිනය කියන සූත්‍රයේදී පින්නතුනි අපේ ජීවිතයට බොහෝම වටිනා කාරණාවන් ටිකක් හම්බ වෙනවා. මේ සූත්‍රයේ පින්නතුනි පැහැදිලි කරන්නේ දේශය පිළිබඳව. ආඝාත කියලා කියන්නේ තරහව. දේශය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. ප්‍රධාන වශයෙන්ම පෘථග්ජන මිනිසෙකුගේ සත්වයෙකුගේ සිතෙහි පහළවන අකුසල මුල් තුනක් තියෙනවා. ලෝභය, දේශය, මෝහය. එතකොට ඔය තුනම අකුසල්. ඔය තුනෙන් යුක්තව යමක් කෙනෙක් කරනවා නම් ඒක අකුසලයක් කියලා හැමෝම මතක තියාගන්න ඕන. එතකොට යම් කිසි කෙනෙක් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුක්තව දෙයක් කරනවා නම් ඒක හැමතිස්සෙම කුසලයක් කියලා මතක තියාගන්න ඕන. දැන් අලෝභයෙන්නේ ඔයතෝ දින දෙකක් පුරාවට මෙතන දන්සලක් පැවැත්වුවේ. එතකොට දානය පිළිබඳව අත්දැකීමක් තියෙනවා. එතකොට මේ සූත්‍රයේදී පින්නතුනි පැහැදිලි කරන්නේ දේශය පිළිබඳව, තරහව පිළිබඳව. දන් දෙනකොට වුණත් තරහක් එන්න පුළුවන්ද බැරිද? තරහක් එන්න පුළුවන්. දන් දෙනකොටත් තරහ එන්න පුළුවන්. දැන් මේ ဒုတိယ ආඝාත පටිවිනය කියන සූත්‍රය පින්නතුනි දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. සරියුත් මහරහතන් වහන්සේ. දැන් බුදුහාමුදුරුවන්ගේ සියලුම ධර්මය අපි කොච්චරක් කියලා දහලා තියෙන්නේ? 84000ක් කියලා අහලා තියෙනවා. එතකොට ඔය 84000ම පින්වතුනි බුදුන් වහන්සේම දේශනා කරපුවා නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ දේශනා කරපු දහම් කොටස් තියෙනවා. ඒවට කියනවා ශ්‍රාවක භාෂිත කියලා.
බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ දේශනා කරපු දහම් කොටස්. ඊළඟට බුදුන් වහන්සේම දේශනා කරපු දහම් කොටස් තියෙනවා. ඒවට කියනවා බුද්ධ භාෂිත කියලා. තවත් සමහර දෙවිවරු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට දේශනා කරපු දහම් කොටස් තියෙනවා. ඒවට කියනවා දේව භාෂිත කියලා. ඔය ආටානාටිය වගේ සූත්‍ර දෙවිවරු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියපුවා. එතකොට එහෙම සූත්‍ර ධර්ම කොටස් මේ ත්‍රිපිටකයේ ඇතුළත් වෙලා තියෙනවා. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා නෙවෙයිනේ කියලා. පින්නතුනි කවුරු ඇවිල්ලා දේශනා කරත් ඒක බුදුහාමුදුරුවෝ අනුමත කළොත් විතරයි ඒක නියම ධර්ම කොටසක් විදිහට ඇතුළත් වෙන්නේ. බුදුන් වහන්සේ අනුමත කරනකොටම ඒ සියල්ලක්ම මොනවා වෙලාද? නිකම්ම බුද්ධ භාෂිත වෙලා. එතකොට බුදුන් වහන්සේ අනුමත කරපු දහම් කොටස් තමයි ත්‍රිපිටකයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ අනුමත කරනවා කියලා කියන්නේ මේ සියල්ලක්ම බුද්ධ භාෂිත බවට පත් වෙනවා. දැන් එතකොට මේ ဒုတိ යාඝාත පටිවිනය කියන සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ විසින් තමයි දේශනා කරන්නේ. එතකොට පින්නතුනි මේ සූත්‍ර දේශනාවේදී සරියුත් මහරහතන් වහන්සේ පෙන්වලා දෙනවා අපිට දේශයක් උපදින්න පුළුවන් හැටි සහ එහෙම දේශයක් තරහක් පුජ්‍යලයක් පිළිබඳව ඇති වුණාට පස්සේ අපි කොහොමද ඒ දේශය තරහව නැති කරගන්න කටයුතු කරන්න කියන කාරණය පෙන්වලා දෙනවා. එතකොට පින්නතුනි මේ සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ පුජ්‍යලය 5 දෙනෙක් පිළිබඳව පෙන්වලා දෙනවා. මේ පුජ්‍යලය 5 දෙනා කවුද? පළවෙනි කෙනාගේ කාය සමාචාරය හොඳ නැහැ. හැබැයි එයාගේ වචී සමාචාරය බොහෝම හොඳයි. ඒ තමයි පළවෙනි කෙනා. දෙවෙනි කෙනාගේ වචී සමාචාරය හොඳ නැහැ. හැබැයි එයාගේ කාය සමාචාරය හොඳයි. ඒ දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනාගේ කාය සමාචාරයත් හොඳ නැහැ. වචී සමාචාරයත් හොඳ නැහැ. හැබැයි මේ පුජ්‍යලයා ඉඳලා හිටලා කුසල් කරනවා. කලාතුරකින් හරි පිනක් දහමක් කරනවා. ඒ තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනාගේ කාය සමාචාරයයි වචී සමාචාරයයි දෙකම හොඳ නැහැ. එයා පින්නතුණි ඉඳලා හිටලවත් කුසලයක් කරන්නේ නැහැ. එයාගෙන් ගන්නම දෙයක් නැහැ. පස්වෙනි කෙනාගේ කාය සමාචාරයත් හොඳයි වචී සමාචාරයත් හොඳයි. එතකොට පින්නතුණි ඔන්න ඔය පුජ්‍යලය 5 දෙනා. ඔය පුජ්‍යලය 5 දෙනා නිසා කෙනෙකුට දේශයක් ඇවිස්සෙන්න පුළුවන්. තරහක් එන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ පුජ්‍යලය 5 දෙනා නිසා අපිට දේශයක් තරහක් ඇති වෙන්නේ කියලා. ඔන්න පළවෙනි කෙනා කාය සමාචාරය හොඳ නැහැ. වචී සමාචාරය හොඳයි. දැන් සමහරව ඉන්නවනේ කය පිළිබඳව කිසිම තැකීමක් නැති අය. පාරක තොටක යනකොටත් ගස්සගෙන යන්නේ නේද? සමහර වෙලාවට ඇඟේ වැදිලා යන්නේ. සමහරව ඉන්නවා පිරිසක් අතර වාඩි වුණත් අතපය දිගාරිනකොට සැලකිල්ලක් නැහැ. අනිත් කෙනාගේ ඇඟේ වදිනවා. දැන් ඔයත් දන්සලක් දුන්නනේ. දන්සල දෙනකොටත් කාය සමාචාරය හොඳ නැති අය එන්න ඇති. පොලිමෙන් පනිනවා, ළඟ ඉන්න කෙනාට ගහනවා. එහෙම කරනකොට තරහක් එනවද නැද්ද? තරහක් එනවා. එතකොට හිතන්න පින්වතුනි
කෙනෙකුගේ කාය සමාචාරය හොඳ නැති වුණොත්, කය හරියට පැවැත්වුවේ නැති වුණොත්, අනිත් අයට හිරිහැර වෙන විදිහට කටයුතු කරොත් කයින්, ඒ නිසා අනිත් කෙනාට තරහක් ඇති වෙනවද නැද්ද? ඇති වෙන්න පුළුවන්. දැන් කවුරු හරි මගේ ඇඟේ වැදුනොත් තරහ එනවද නැද්ද? එනවනේ. සමහර වෙලාවට බන අහනකොට කවුරු හරි පිටිපස්සෙන් ගහනවා. කකුල දිගාරිනකොට වදිනවා. තරහ එනවද නැද්ද? තරහ එනවා. එහෙම දේශයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, ඒ කෙනාගේ වචී සමාචාරය හොඳයි. වචන හොඳයි. හරි තැම්පත් විදිහට කතා කරනවා. හරි පිළිවෙලට ගෞරවාන්විත විදිහට තව කෙනෙකුගේ හිතක් නොරිදෙන විදිහට කතා කරනවා. හැබැයි කය හසුරවනකොට ඒකේ සංවර බවක් නැහැ. වචනය සංවරයි. සමහරව එහෙම ඉන්නවනේ කතා කරනකොට හිත නිවෙනවා. බොහොම කරුණාවෙන් කතා කරන්නේ. එතකොට පින්නතුනි, ඔන්න ඔය පළවෙනි කෙනාගේ කාය සමාචාරය හොඳ නැතිකම නිසා තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවා, එහෙම තරහක් කෙනෙකුට ඇති වුණොත් ඒ තරහ කොහොමද නැති කරගන්නේ? මේකෙදි ලස්සන උදාහරණයක් පෙන්නනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, පාන්සුකුල චීවරයෙන් තමයි යැපෙන්නේ. පාන්සුකුල චීවරය කියලා කියන්නේ ඔය මලමිනියොතල අමුසොහොනට ගිහිල්ලා දැම්මට පස්සේ ඒ රෙදි කඩක් අරගෙන තමයි ඒ දවස්වල සිවුරු සකස් කරේ. දැන් අද කාලේ වගේ එහෙම රෙදි තිබ්බේ නෑ. බොහොම අමාරුවෙන් තමයි සිවුරක් සකස් කරගන්නේ. පාන්සුකුල චීවරයෙන් යැපෙන භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට මේ හාමුදුරුවන්ට සිවුරක් එහෙම නැත්නම් රෙදි කඩක් හම්බ වෙනවා. මේ රෙදි කඩ මේ හාමුදුරුව මොකද කරන්නේ? වම් කකුලෙන් පාගගෙන දකුණු කකුලෙන් දිගහරිනවා. මෙහෙම දිගහරිනකොට මේ හාමුදුරුව දකිනවා මේ රෙදි කඩේ පැත්තක් දිරලා ප්‍රයෝජනයට ගන්න බෑ. හැබැයි රෙදි කඩේ තව පැත්තක් හොඳයි, ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් මේ හාමුදුරුව මොකද කරන්නේ? ප්‍රයෝජනයට ගන්න බැරි රෙදි ටික අර රෙදි කඩෙන් මොකද කරන්නේ? ඉරලා අයින් කරනවා. ඉරලා අයින් කරලා ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෙදි කඩ මොකද කරන්නේ? ඒක ගන්නවා. ඒක අරගෙන ගිහිල්ලා සිවුරට තියලා අවශ්‍ය කරන විදිහට මහලා පඩු පොවලා සිවුර සකස් කරගෙන ප්‍රයෝජනයට ගන්නවා, පොරවන්න ගන්නවා. එතකොට පින්නතුනි, මේ සූත්‍රය පැහැදිලි කරන එක තමයි අන්නේ රෙදි කඩ වගේ හිතන්න කියනවා. මේ මිනිස්යාගේ කාය සමාචාරය හොඳ නැති වුණාට මේ මිනිස්යාගේ වචී සමාචාරය හොඳයිනේ නේද? එතකොට එහෙම හිතලා හිතට ඇති වෙන තරහව මොකක්ද කරගන්න කියන්නේ? නැති කරගන්න කියලා කියනවා. දැන් හිතන්න පින්වතුනි, කෙනෙකුගේ හොඳ පිළිබඳව හිතනකොට තරහක් එනවද හිතට? හොඳ ගැන හිතනකොට තරහක් එන්නේ නැහනේ. කෙනෙකුගේ නරක ගැන හිතනකොටනේ තරහක් එන්නේ. දැන් හිතන්නකෝ, කෙනෙක් හොඳ 1000ක් කරලා එක වැරැද්දක් කරොත් කොහෙන්ද අපි අල්ලගන්නේ? අපි අල්ලගන්නේ අර වැරදිච්ච එක තැනින්නේ. එතකොට අර වැරදිච්ච එක තැන මෙනෙහි කරනකොට අර මිනිස්සයා ගැන මොකක්ද වෙන්නේ? කරුණාවක් ඇති වෙන්නේ. නෑ, තරහක් එන්නේ. එතකොට මේ සූත්‍රය පැහැදිලි කරන දේ තමයි, කාය සමාචාරය හොඳ නැති වුණාට වචී සමාචාරය හොඳයි. ඒ නිසා එයාගේ හොඳ පිළිබඳව මෙනෙහි කරන්න. අනේ මේ මිනිස්සයා මගේ ඇඟේ හැපුණට, ගැහුවට මේ මිනිස්සයා වචනයෙන් හරි හොඳයි. ඒ නිසා ඒ පිළිබඳව හිතලා
හිතට ඇති වෙන තරහව මොකක්ද කරගන්න කියන්නේ? නැති කරගන්න උත්සාහ කරන්න කියලා කියනවා. එතකොට පින්නතුනි කෙනෙකුගේ හොඳ පිළිබඳව නිතර නිතර හිතනකොට හිතට ඇති වෙන දේශය මොකක්ද වෙන්නේ? ටික ටික නැති වෙලා යනවා. ඒ නිසා කෙනාගේ හොඳ දේවල් ගැන හිතන්න කියලා කියනවා. නරක ගැන මතක් කරොත් මොකක්ද ඇති වෙන්නේ? නරක ගැනම සිහිපත් කළොත් ඇති වෙන්නේ දේශයක්, තරහක්. එතකොට ධර්මයට අනුව පැහැදිලි කරන්නේ දේශය කියලා කියන්නේ බරපතල අකුසලයක්. හරියට වෙන කෙනෙක් නිසා තමන් අපායගාමී වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. වෙන කෙනෙක් ගැන දේශයක් ඇති කරගත්ත කියලා කියන්නේ වෙන කෙනෙක් නිසා තමන් අපායගාමී වෙනවා වගේ වැඩක්. ඒ නිසා වෙන කවුරුවත් නිසා අපි අපායයන්ට කැමති නෑනේ. ඒක නිසා තමයි පැහැදිලි කරන්නේ තරහක් ආවොත් ඒ මිනිස්යාගේ හොඳ ටික මෙනෙහි කරලා ඒ ඇති වෙන තරහව නැති කරගන්න කටයුතු කරන්න කියලා. ඒ තමයි පළවෙනි කෙනා. ඊළඟට දෙවෙනි කෙනාගේ ස්වභාවය තමයි පින්වතුනි ඒ කෙනාගේ වචී සමාචාරය හොඳ නෑ. හැබැයි කාය සමාචාරය හොඳයි. දැන් එහෙමයි ඉන්නවනේ. සමහරු ඉන්නවා තැනකට ගියාට පස්සේ බොහෝම තැන්පත් විදිහට ඉන්නවා. කාටවත් කරදරයක් නැහැ. හැබැයි කට ඇරියොත් එහෙම මොකද වෙන්නේ? කට ඇරියොත් තරහ වැවිස්සෙනවා. සමහරු සද්දෙට කතා කරත් තරහ එනවනේ නේද? මේකගේ කටේ සද්දේ කියලා තරහ ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. සමහර වෙලාවට අපි අකමැති වචන වලින් අපිට කවුරු හරි බැන්නොත් අපි අකමැති වචන කවුරු හරි කිව්වොත් අපිට ඒ නිසා තරහක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? තරහක් ඇති වෙන්න පුළුවන්. මේක මට අර විදිහට කතා කරානේ. හරම කිව්වනේ. ඒ නිසා මට තරහයි කියලා වෙන කෙනෙක් කියපු දෙයක් නිසා තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කාය සමාචාරය හරි හොඳයි, තැම්පත්. තැනකට ගියාට පස්සේ වාඩි වෙලා ඉන්නවා, කාටවත් කරදරයක් නැහැ. හරි පිළිවෙලට ඉන්නවා. වචනය තමයි සෞතු. දැන් එතකොට පින්වතුනි එහෙම කෙනෙක් නිසා තරහක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? තරහක් එන්න පුළුවන්. එතකොට මේ සූත්‍රය පැහැදිලි කරනවා එහෙම කෙනෙක් නිසා තරහක් ඇති වුණොතින් කොහොමද ඒ තරහ නැති කරගන්නේ? මේකේ උදාහරණයක් පෙන්නනවා වතුර පිපාසයෙන් පෙළෙන කෙනෙක් ඉන්නවා. දැන් ගමනක් යනකොට අතරමඟදී වතුර පිපාසයක් ඇති වෙනවා. බොන්න කොහේවත් වතුර නැහැ. දැන් වතුර හොයා යන්නේ කොහෙන් හරි වතුර ටිකක් ඕන. එතකොට මෙහෙම වතුර හොයා බොහොම අමාරුවෙන් පිපාසයෙන් යනකොට මෙයාට හම්බ වෙනවා පොකුණක්. හැබැයි මේ පොකුණේ දියසෙවල් වලින් වැහිලා. නොයෙක් රුඩු ජරාව වැටිලා වතුර පේන්නේ නැති තරමට ජරා වෙලා. හැබැයි දැන් වතුරේ අවශ්‍යතාවය තියෙනවනේ. කොහොම හරි වතුර ටිකක් බොන්න ඕන. ඉතින් මොකද කරන්නේ? අත් දෙකෙන් අර දියසෙවල් ජරාව එහාට මෙහාට කරලා වතුර ටිකක් දෝතට ගන්නවා, පිරිසිදු ටිකක් ගන්නවා. එහෙම පිරිසිදු වතුර ටිකක් අරගෙන පිපාසය සංසිඳව ගන්න බොනවා. එතකොට පින්නතුණි අන්න ඒ වගේ හිතන්න කියලා කියනවා. මොනතරම් අඩුපාඩු තිබ්බත් ඒ අඩුපාඩු එහාට මෙහාට කරලා මේ මිනිස්යාගේ හොඳම දකින්න කියලා කියන්නේ. දැන් එතකොට මේ මිනිස්යාගේ වචනය විතරනේ සෞතු හොඳ නැත්තේ. හැබැයි කාය සමාචාරය හොඳයි. මට බැන්නට මේ මිනිස්යා මට ගැහුවේ නෑනේ. කාය සමාචාරය හොඳයි. ඒ නිසා ඒ පිළිබඳව හිතලා අර අඩුපාඩු එහාට මෙහාට කරනවා, අර වතුරේ තියෙන ජරාව එහාට මෙහාට කරනවා වගේ හොඳ දේවල් පිළිබඳව විතරක් හිතන්න කියලා කියනවා. එහෙම හොඳ දෙයක් පිළිබඳව හිතනකොට හිතට ඇති වෙන දේශය, තරහව මොකක්ද වෙන්නේ? නැති වෙලා යනවා. දැන් අපි නරක දේවල් ගැන හිතුවොත් නේ තරහ එන්නේ මිනිස්සයාගේ. හොඳ දේවල් පිළිබඳව මෙනෙහි කරනකොට තරහ ඇවිස්සෙන්නේ නැහැ. ඒ නිසා
කරපු පුංචිම හොඳක් හරි මෙනෙහි කරන්න හිතන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට ඔන්න පින්නතුනේ දෙවැනි කෙනා නිසා කෙනෙකුට දේශයක් තරහක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කෙනාගේ ස්වභාවය තමයි ඒ කෙනාගේ කාය සමාචාරයත් හොඳ නැහැ, වචී සමාචාරයත් හොඳ නැහැ. දෙකම හොඳ නැහැ. හැබැයි මේ මිනිස්සයා ඉඳලා හිටලා හොඳ දේවල් කරනවා. ඉඳලා හිටලා පන්සලකට යනවා. සමහර වෙලාවට ඉඳලා හිටලා දානයක් දෙනවා. ඉඳලා හිටලා මල් ටිකක් කඩලා බුතුන් වඳිනවා. හැබැයි හරි කලාතුරකින් කරන්නේ. කාය සමාචාරය හොඳත් නැහැ, වචී සමාචාරය හොඳත් නැහැ. දැන් එතකොට එහෙම කෙනෙක් නිසා තරහක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම කෙනෙක් නිසා Tamanට තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට පින්නතුනේ එහෙම කෙනෙක් නිසා තරහක් ඇති වුණොතින් දැන් ගොඩාක් වෙලාවට ওই වෙසක් පොහේට එහෙම පන්සල් යන්නේ නැති උදවිය ජීවිතේට යන්නේ නැතිව යනවනේ පන්සල්. මලක් පහනක් එහෙම දෙන්නේ නැති මිනිස්සු මලක් පහනක් හරි තියෙනවනේ අවුරුද්දකට සැරයක් හරි. දන් දෙන්නේ නැති මිනිස්සු දන්සලකට හරි කීයක් හරි දෙනවනේ නේද? එතකොට අවුරුද්දකට සැරයක් හරි දෙනවා. එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි මේ මිනිස්යාගේ කාය සමාචාරයයි වචී සමාචාරයයි දෙකම හොඳ නැහැ. එතකොට මේ කොහෙවත් යන අය නිසා Tamanට දේශයක් තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න එහෙම තරහක් ඇති වුණොතින් ඒ තරහ නැති කරගන්න ඕන කොහොමද? දැන් මේකේ ආයේ උදාහරණයක් පෙන්නනවා සරියුත් මහරහතන් වහන්සේ. ගමනක් යන කෙනෙක් ඉන්නවා. මේකේ දිය පිපාසයෙන් පෙලෙන්න කෙනෙක්. දැන් මෙයා වතුර හොයාගෙන යනවා. මේ ගමන යද්දී මෙයාට දැන් වතුර නැති නිසාම කලන්තේ ගතියට ඇවිල්ලා. වතුර නොලැබුණොත් කලන්තේ දාලා වැටෙනවා. මෙහෙම යනකොට සතෙකුගේ කුර සටහනක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔය හරක් ගෙහෙම කුර සටහන් තියෙන්නේ. ඒ සතහාගේ කුර සටහන පොළොවට ඉබුණට පස්සේ පොළොවට වැදුනට පස්සේ ටිකක් යටට පා සටහන හිටිනවා. එතකොට අන්න එහෙම කුර සටහනක වතුර ටිකක් තියනවා දකින්න. දැන් මේ පොන්චි පා සටහනක පොළොවේ යටට හැරිලා තියෙන තැනක වතුර ටිකක් තියනවා දකින්න. දැන් එතකොට එහෙම දැක්කට පස්සේ මෙයාගේ අවශ්‍යතාවය දැන් කොහොම හරි වතුර ටික බොන්නනේ. දැන් මේ වතුර ටික අතට ගන්නත් බෑ. මේ වතුර ටික භාජනයකට ගන්නත් බෑ. දැන් අර කුර සටහනේ තියෙන වතුර ටික කොහොමද බොන්න ඕන? අත් දෙක දෙපැත්තට තියලා අර පා සටහනට කට තියලා තමයි අර වතුර ටික බොන්න වෙන්නේ. දැන් එතකොට මෙයාට වතුරවල තියෙන අවශ්‍යතාවය නිසාම මෙයා මොකද කරන්නේ? අමාරුවෙන් හරි අත් දෙක දෙපැත්තට තියලා කට තියලා අරගේ තියෙන වතුර ටික බොනවා. එතකොට පැහැදිලි කරනවා අන්න ඒ වගේ මොකෝත්ම නැත්තම් අර ඉඳලා හිටලා හරි කරන පුංචි දේ ගැන හරි හිතන්න කියනවා. මේ මිනිහගේ කාය සමාචාරය වචී සමාචාරය දෙකම හොඳ නැති වුණාට මේ අවුරුද්දකට සැරයක් දන්සලට හරි කීයක් හරි දීලා තියනවනේ කියලා හිතන්න කියලා කියනවා. මේ මිනිස්සයා ඉඳලා හිටලා මලක් පහනක් හරි පූජා කරනවනේ මං දැකලා තියනවනේ කියලා හිතන්න කියනවා. අන්න එහෙම හිතලා පුංචිම හොඳ හරි දැකලා හිතට එන තරහව නැති කරගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි මේ ද්වේෂය කියලා කියන්නේ බරපතල අකුසලයක්. ද්වේෂය නිසා කෙනෙක් මෙලොව විනාශ වෙන්නත් පුළුවන්, සසර අසරණ වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ සූත්‍රය ඇතුලේ මේ ද්වේෂය කොහොම හරි නැති කරගන්න මේ පුච්චලයක් පිළිබඳව තරහක් ආවොත් ඒ තරහව කොහොම හරි නැති කරගන්න හිතන්න කියලා කියන්නේ. දැන් මෙහෙම හිතනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. තරහක් ආවට පස්සේ හොඳ මතක් වෙන්නේ නෑ. හරි අමාරුයිනේ. අපේ මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් පුංචි වැරද්දක් වුණාට පස්සේ ඇති. අර හොඳ කොහෙත්ම මතක් වෙන්නේ නෑනේ. අර පුංචි මේක තමයි මතක් වෙන්නේ. එතකොට ඒ නරක මතක් වෙන්න කෙලෙසෙන්නේ කවුද? විනාශ වෙන්නේ කවුද? තමන්මයි. අකුසල් කරගන්නේ තමන්මයි.
ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ වෙන කෙනෙක් නිසා තමන් අපායগামী වෙන්න එපා. කවුරුත් නිසා අපි මොකටද අපායগামী වෙන්නේ? ඒ නිසා ඒ පුච්චලයන්ගේ හොඳ ටිකක් හරි දකින්න පුරුදු වෙන්න කියලා තමයි මේ කියන්නේ. එහෙම හොඳ ගැන හිතනකොට හිතට ඇති වෙන තරහව නැති වෙලා යනවා. ඒ තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනාගේ ස්වභාවය තමයි පින්වතුනි කාය සමාචාරයත් හොඳ නැහැ, වචී සමාචාරයත් හොඳ නැහැ. දෙකම හොඳ නැහැ. මේ මිනිස්සයා ඉඳලා හිටලවත් කුසලයක් හොඳ දෙයක් කරන්නේ නැහැ. දැන් අරයාගේ දෙකම හොඳ නැහැ. හැබැයි ඉඳලා හිටලා හරි පුංචි මොකක් හරි පිනක් කරනවනේ. එතකොට මේ මිනිස්සයාගේ කාය සමාචාරයත් හොඳ නැහැ, වචී සමාචාරයත් හොඳ නැහැ. ඉඳලා හිටලවත් හොඳක් කරන්නේ පිනක් කරන්නේ. එතකොට මේ මිනිස්සයාගේ හිතන්න කිසිම දෙයක් නැහැනේ. හිත හදාගන්න හිතන්න කිසිම දෙයක් නැහැ. හොඳක් කරලම නැහැ. එතකොට මෙනෙහි කරන්න දෙයක් නැහැ. එතකොට තරහක් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් ගැන ද්වේෂයක් තරහක් ඇති වුණොත් එහෙම ඒ තරහ නැති කරගන්න ඕන කොහොමද? උදාහරණයකින් පෙන්නනවා යම් රෝගී පුච්චලයෙක් එක ගමක ඉඳලා තව ගමකට යනවා. මෙහෙම යනකොට මේ ගම් දෙක මැදදී මෙයාගේ ලෙඩේ උත්සන්න වෙනවා. දැන් කාත් කවුරුවත් නැහැ. එක්ක මෙයාව සනීප කරන්න මෙයාට අවශ්‍ය ආහාර පාන ටිකක් දෙන්න ඕන, බෙහෙත් හේත් ටිකක් දෙන්න ඕන. එහෙම නැත්නම් මෙයාව උස්සගෙන අර ගම් දෙකෙන් එක පැත්තකට යන්න පුළුවන් කෙනෙක් එන්න ඕන. දැන් කාත් කවුරුවත් නැතිව අසරණ වෙලා ඉන්නේ. එහෙම අසරණ කෙනෙක් දැක්කොත් අපිට ඇති වෙන්නේ මොකක්ද? අනුකම්පාවක්නේ. අනේ මේ මිනිස්සයා මරණාසන්න මොහොතේ ඉන්නේ, වතුර ටිකක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න. මේ මිනිසයාට පිහිට වෙන්න කවුරුවත් නැහනේ කියලා මොකක්ද ඇති වෙන්නේ? අනුකම්පාවක් ඇති වෙනවා. එතකොට පැහැදිලි කරනවා අන්න එහෙම කෙනෙක් පිළිබඳව එහෙම අනුකම්පා කරන්න. කාය සමාචාරයයි වචී සමාචාරයයි දෙකම හොඳ නැති මිනිස්සුත් ඕන තරම් ඉන්නවා ඉඳලා හිටලවත් පිනක් කරන්නේ නැති, යහපත් දෙයක් කරන්නේ නැති. එතකොට අන්න එහෙම උදවිය ගැන කොහොමද බලන්න කියලා කියන්නේ? කාත් කවුරුවත් නැති මරණාසන්න වෙච්ච ලෙඩෙක්ට පිහිට වෙන්න කවුරුත් නැති කෙනෙක් පිළිබඳව හිතුවට පස්සේ හිතට අනුකම්පාවක් ඇති වෙනවා. අන්න එහෙම හිතන්න කියනවා. අනේ මේ මිනිස්සයා මෙලොවත් අසරණ වෙලා ඉන්නේ. මරණින් මත්තේ මේ මිනිස්සයා යන්නේ දුගතියකට. ඒ නිසා මේ මිනිස්සයාට අනුකම්පා කරනවා ඇරෙන්න ඒ කෙනා නිසා අපි දුගතියට වැටෙන්න ඕන නෑ. ඒ කෙනා නිසා අපි දේශය අවුස්ස ගන්න ඕන නෑ. එතකොට එහෙම කෙනෙක් වෙනුවෙන් මොකක්ද කරන්න කියන්නේ? අනුකම්පා කරන්න කියලා කියනවා. එතකොට එහෙම අයත් එක්ක ගැටෙන්න උරණ වෙන්න යන්න එපා කියලා කියන්නේ. එහෙම ගැටෙන්න උරණ වෙන්න ගියොත් ඒකෙන් විනාශයටපත් වෙන්නේ කවුද? තමන්මයි. ඒ නිසා අන්න ඒ වගේ උදවිය පිළිබඳවත් අනුකම්පාවෙන් දැකලා කරුණාව උපද්දව ගන්න, ඇති වෙන ද්වේෂය තරහව තුනී කරගන්න කටයුතු කරන්න කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට පින්නතුනි පස්වෙනි කෙනා පිළිබඳව පැහැදිලි කරන මේ හතරවෙනි කෙනා කිව්වේ පස්වෙනි කෙනාගේ ස්වභාවය තමයි කාය සමාචාරයත් හොඳයි, වචී සමාචාරයත් හොඳයි. එහෙමයි ඉන්නෝනේ. දැන් එතකොට කාය සමාචාරය හොඳ, වචී සමාචාරය හොඳ උදවිය දැක්කත් සමහරුන්ට මොකක්ද ඇති වෙන්නේ? තරහ වෙනවා. හොඳ මිනිස්සු දැක්කත් සමහරුන්ට දේශය එනවද නැද්ද? දේශය එනවා. දැන් හිතන්නකො බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කාය සමාචාරය, වචී සමාචාරය අතින් ඉහළම තැන හිටපු කෙනානේ. දැන් බුදුහාමුදුරුවෝ දැක්කම සමහරුන්ට තරහ ආවනේ. නේද? දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරළුවා දේශයෙන්. ඊට පස්සේ ওই නොඑක් මාගන්දි වගේ කාන්තාවෝ මරවරියෝ ධම්මල බුදුහාමුදුරුවන්ට පිණ්ඩපාත යන්න බැරි වෙන්න බැන්නේව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ පිළිබඳ තරහෙන් හිටපුවා හිටියා.
අර සුන්දරී කියලා ස්ත්‍රියක් මරලා පන්සලේ වල දාලා කතාවක් ඇව්වා. බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයෝ දූෂණය කරලා අර කාන්තාව මරලා පන්සලේ වල දාලා කියලා. එතකොට අන්‍ය තීර්ථක මහාන බමුණු බුදුහාමුදුරුවෝ ගැන තරහින් හිටියා. දැන් හිතන්නකෝ කාය සමාචාරයත් හොඳයි බුදුහාමුදුරුවන්ගේ. වචී සමාචාරයත් හොඳයි. හැබැයි බුදුහාමුදුරුවෝ දැක්කත් සමහරුන්ට මොකක්ද වෙන්නේ? තරහ එනවද නැද්ද? තරහ එනවා. සමහර රහතන් වහන්සේලා දැක්කට පස්සෙත් කාය සමාචාරය, වචී සමාචාරය බොහොම හොඳයි. ඒත් සමහරුන්ට දැක්කට පස්සේ මොකක්ද වෙන්නේ? තරහව එනවා. එහෙම තරහව එන මිනිස්සුත් ඉන්නවා. සමහරුන්ට හාමුදුරුවෝ පේන්න බැරි මිනිස්සු ඉන්නවා. සිවුරක් දැක්කත් තරහ එන මිනිස්සු ඉන්නවා. කොච්චර කාය සමාචාරය, වචී සමාචාරය හොඳ වුණත් සමහරුන්ට දැක්කම ඉන්න බෑ. තරහ එනවා. එතකොට පින්නතුනේ අන්න එහෙම තරහක් එනව නම් ඒ කෙනා පිළිබඳවත් අනුකම්පාවෙන් දකින්න ඕන. මොකද ඒ කෙනාටත් පුළුවන් වෙන්න ඕන කල්යාණ මිත්‍රයා කවුද කියලා හඳුනා ගන්න. කල්යාණ මිත්‍රයෙක් ජීවිතයට ලැබුණොත් තමයි ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ. දැන් පින්නතුනේ බුදුහාමුදුරුවෝ පිළිබඳව අපි කතා කරනවානේ. දැන් මේ වෙසක් කාලේ බුදුන් වහන්සේ පිළිබඳව කතා කරනවා. බුදුන් වහන්සේට අපි වන්දනාමාන කරනවා නේද? බුදුහාමුදුරුවෝ පිළිබඳව චුට්ටක් කතා කරමුකෝ. එතකොට බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගන්න කලියෙන් සැපවත් ජීවිතයක් ගත කරානේ නේද? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල් වල හිටියේ. දුක කියන එකක් දැනුණාද? දුක කියන එකක් දැනුනේ නැහැ. දුකක් කියන එකක් දැනෙන්න දුන්නේ නැහැ. පරිවාර ස්ත්‍රීන් 40000ක් විතර මාලිගාවේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඇහැට හැමතිස්සෙම පේන්නේ මොනවද? ලස්සන රූප. කනට හැමතිස්සෙම ඇහෙන්නේ ලස්සන ශබ්ද. ශරීරයට හැමතිස්සෙම හොඳ පහස. දුකක් දැනෙන්නේ නැහැ. එතකොට දුකක් පිළිබඳව හිතන්න වෙලාවක් තිබ්බද? එහෙම වෙලාවක් තිබෙත් නැහැ. එතකොට හිතන්නකො පින්වතුනි රම්ම්‍ය සුරම්ම්‍ය සුබවැනි මාලිගාවල් එච්චර සැප සම්පත් තිබිලා ඒ ටික අත්හරින්න හිත හදා ගන්නවා කියන එක මොනතරම් අමාරු වැඩද? මේ දැන් අපිට එච්චර මාලිගාවල් නැහැ. අපිට මේ පුංචි පුංචි ටික තියෙන මේ අත්හරින්න කොච්චර අමාරුයිද නේද? අපිට තියෙන බැඳීම් ටික අපිට අත්හැර ගන්න කොච්චර අමාරුයිද කියලා හිතන්නකෝ. අපිට මහා මාලිගාවල් මන්දිර නැහැ. මේ තියෙන පුංචි ටික අතහරින්න අමාරුයි. එතකොට හිතන්න පින්වතුනි බෝසතාණන් වහන්සේට අච්චර සැප තිබිලා. දැන් අපි ඒව හොයාගෙන යන්නේ. අච්චර තිබිලා ඒ ටික අත්හරින්න හිත හදනවා කියන එක මොනතරම් අමාරු වැඩක්ද? එතකොට උන්වහන්සේ සියල්ලක්ම මොකක්ද කරේ? අත්හැරියානේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරු දෙයක්. ඊට පස්සේ එහෙම ගිහිල්ලා බුද්ධත්වය අවබෝධ කරගන්න කියලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරානේ. පලත්ත පරිභෝගී ළඟට වැටෙන දෙයක් විතරයි අනුභව කරේ. එතකොට හිතන්නකො ළඟට වැටෙන දෙයක් අනුභව කරලා එක අරමුණක් වෙනුවෙන් කැප වෙන්න මිනිස්සෙකුට පුළුවන් ඒ වීරිය බලන්න කොච්චරක්ද කියලා. ඇස් ගෙඩි දෙක වතුර හිඳිච්ච ලිං දෙකක් වගේලු. බඩ අත ගන්නකොට කොඳු වැට පෙළ අහු වෙනවලු. හැම මේ ඇටවලට ඇලිලා මස් නැහැ. එතකොට මුත්‍රා මල පහ යනකොට කලන්තේ දාලා වැටෙනවලු. එතකොට හිතන්නකෝ එහෙම කැපකිරීමක් සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්ද කියලා? අච්චර සැප අතහැරලා දාලා ගිහිල්ලා අච්චර දුකකුත් ශරීරයට දෙන්න පුළුවන්ද? එතකොට පින්වතුනි උන්වහන්සේ සියල්ල අතහැරියා වගේම කාමසුකල්ලිකානුයෝගය අතහැරියා. ඊළඟට බැලුවා දුක් දීලා මේක කොහොමද කරන්න පුළුවන්? අත්තිකිලමතානුයෝගයත් උපරිමයටම ගියා. හැබැයි මේ දෙකෙන්ම වැඩක් නෑ කියලා ප්‍රායෝගිකව තේරුම් ගත්තා. දුක නැති කරන්න බෑ කියලා. ඊට පස්සේනේ මැදුම් පිළිවෙතක් අනුගමනය කරේ මධ්‍යම ප්‍රතිපදාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය.
එතකොට මැදුම් පිළිවෙතක් ලෝකයාට කියලා දුන්නා. නව ක්‍රමවේදයක් කියලා දුන්නා. එතකොට හිතන්න පින්වතුනි බුදුන් වහන්සේ කියලා කියන්නේ එහෙම ලේසි පහසු කෙනෙක් නෙවෙයි. වීරය අතින් උත්සාහය අතින් බලන් උන්වහන්සේගේ කැපකිරීම. සාමාන්‍ය කෙනෙකුට එහෙම කැපකිරීමක් කරන්න බෑ. එතකොට එහෙම කැපකිරීමක් කරලා තමයි බුද්ධත්වය අවබෝධ කරගත්තේ. ඉපදීම, ලෙඩවීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම මේ සියල්ල දුකක් කියලා තේරුම් ගත්තා. එතකොට මේ සියල්ල නැති කරන ක්‍රමවේදයක් උන්වහන්සේ හොයාගත්තා. ඒක ලෝකයාට දේශනා කරන එක ලේසි දෙයක් වුණාද? දේශනා කරන එක ලේසි දෙයක් උනේ නෑ. එතකොට හිතන්න පින්වතුනි දැන් අපි නම් සාමාන්‍යයෙන් බණ කියන්න එනකොට කකුල් හොදලා සුදු රෙදි දාලා බෙහෙත් වට්ටි තියලා එහෙමනේ පිළිගන්නේ. ඇවිල්ලා කියලා යන්න විතරයි තියෙන්නේ. දැන් බුදුහාමුදුරන්ට එහෙම පුළුවන් වුණාද? ඒ කාලේ සමාජෙ හිටිය මිනිස්සු නොඑක් මතිමතාන්තර දරපු මිනිස්සු, නානප්පකාර අදහස් තියෙන මිනිස්සු හිටියේ. එතකොට එහෙම මිනිස්සුන්ට බණ කියනවා කියන එක මොනතරම් අභියෝගයක්ද? අවුරුදු 40 ගානක් පාගමනින් ගිහිල්ලා ධර්මයේ දේශනා කරලා සසරින් එතර කරවන්න අවශ්‍ය මාර්ගෝපදේශය පෙන්නනවා කියලා කියන්නේ. ඒක සුළුපටු කාර්යයක් නෙවෙයි. එතකොට පින්නතුනි එහෙම බුදුවරයන් වහන්සේලා දැක්කට පස්සේ තරහ එන මිනිස්සු ඉන්නවා. ඒක සසර පව. එතකොට පින්නතුනි අපි කල්යාණ මිත්‍රයෝ කවුද කියලා හඳුනගන්න ඕන. එතකොට අන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇසුරට ගන්න ඕන. හරියට එහෙම කාය සමාචාරය, වචී සමාචාරය සංවර කෙනෙක් ජීවිතයට හම්බ වුණොත් හරියට පිපාසයේ යන මිනිස්සෙකුට පෑන් පොකුණක් ලැබුණා වගේ. හොඳ පිරිසිදු ජලය තියෙන, සුදු වැලි තලාවල් තියෙන, ලස්සන වනයන්ගෙන් ගැවසී ගත්ත ලස්සන පෑන් පොකුණක් ලැබුණා වගේ. ඒ මිනිසයා ඒකෙන් මොකක්ද කරන්නේ? උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ මිනිසයා වතුර බොනවා හොඳට නාලා කියලා ඒ පොකුණෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා එහෙම කල්යාණ මිත්‍රයෝ ජීවිතයට හම්බුනොත් එයාලව ඇසුරට ගන්න ඕන. එයාලා නිසා දේශය අවශ්‍ය ගන්න හොඳ නෑ. එතකොට මේ කාරණාවන් පිළිබඳව පින්වතුනි අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. එතකොට මෙන්න මේ කියන පුච්චලයන් 5 දෙනා නිසා කෙනෙකුට තරහක්, දේශයක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම දේශයක්, තරහක් ඇති වුණොත් ඒකෙන් විපතටපත් වෙන්නේ, දුකටපත් වෙන්නේ කවුද? තමන්මනේ. කෙනෙක් ඇවිල්ලා ගහලා ගියොත් ගහලා ගිය මිනිස්සයා ගහලා ගියා. නින්දයක් නැත්තේ කාටද? ගුටි කාපු කෙනාටනේ. අරකමට ගහලා ගියානේ. එතකොට එහෙම හිතන්න නින්ද නැති වෙන්නේ Tamanට. හිත කෙලෙසෙන්නේ කාගේද? Tamanගේ. කවුරු හරි බැනලා ගියාට පස්සේ බැනපු කෙනා බැනලා යනවා. නින්දයක් නැත්තේ කාටද? Tamanට. බැනපු කෙනා මතක් වෙනකොට කෙලෙසෙන්නේ කවුද? Tamanමයි. එතකොට පින්වතුනි එහෙම දේශ සහගත සිතුවිල්ලකින් හදිස්සියේවත් මිය ගියොත් සසර මොකද වෙන්නේ? සසර දුකකට වැටෙනවා. ඒ දේශයට අනුව කටයුතු කළොත් මෙලොව දුකකට වැටෙනවා. ඒ නිසා පින්වතුනි දේශය කියලා කියන්නේ ජීවිතයෙන් අයින් කර දැමිය යුතුම අකුසල මූලයක්. ඒ නිසා ඒක ජීවිතේ අයින් කරගන්න කරුණාව, මෛත්‍රිය පුච්චලයින්ට පතුරවන්න උත්සාහවත් වෙන්න. එතකොට මේකේ සරලව කියන දේ තමයි අපිට කවුරුවත් කළ නොකළ දේ පිළිබඳ වැඩක් නැහැ. අපි කළ නොකළ දේ පිළිබඳව හොයන්න ඕන නේද? අනිත් කෙනා නිසා මම දේශය අවශ්‍ය ගන්න හොඳ නැහැ. සමහරු අනුන් නිසාමනේ තරහ අවශ්‍ය ගන්නෙ නේද? Tamanට වැඩකුත් නැහැ. මේ අනිත් අය මතක් කර නොකළ දේවල් කිය තැන් වල බනිනවා. එහෙම මිනිස්සු තෝන තරම් ඉන්නවනේ නේ. ඒතකොට තමන්ම තමයි කෙලෙසෙන්නේ. ඒ නිසා පින්වත් හැමදෙනාම තේරුම් ගන්නට ඕන
තමන් ඔය පුජ්‍යල වර්ගීකරණයන්ගෙන් කාය සමාචාරය, වචී සමාචාරය හොඳ කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් හිතන්න අපිත් ඒ වගේද කියලා. මොකද ඔය ඇත්තොන්ගේ ඔය ක්‍රියාකලාප නිසා තව කෙනෙකුට දේශයක් ඇවිස්සෙන්න පුළුවන් නේ. මගේ කාය සමාචාරය හොඳ නැති නිසා කෙනෙකුට දේශයක් එන්න පුළුවන්. මගේ වචී සමාචාරය හොඳ නැති නිසා දේශයක් එන්න පුළුවන්. කාය සමාචාරය, වචී සමාචාරය දෙකම හොඳ නැති නිසා දේශයක් එන්න පුළුවන්. එතකොට තේරුම් ගන්න ඕන මමත් අනිත් අයට දේශයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න උත්සාහවත් වෙන්නට ඕන. අනිත් අය කළ නොකළ දේවල් වලට දේශයක් ඇති නොගෙනගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න උත්සාහවත් වෙන්නට ඕන. එතකොට ඒක මෙනෙහි කරන්න නම් මොකක්ද තියෙන්න ඕන? ධර්මය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් සමහර වෙලාවක gedara toraka වැඩ කරනකොට ඔය කියන කාරණා ටික මතුවෙන්න පුළුවන්. දේශය විශ්ෙන්න පුළුවන්. ආයතනයක වැඩ කරනකොට එහෙම නැත්නම් මේ දැන් මෙතන දැන් එක සමිතියක් විදිහට දන්සලක් විදිහටනේ වැඩ කරන්නේ නේද? එතකොට සමාජිකයින් අතරත් මොකක්ද ඇති වෙන්න පුළුවන්? දේශය ඇති වෙන්න පුළුවන්. මොකද වචන නිසා, කාය සමාචාර නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තමන් කෙලෙසෙන්නේ නැතුව ඒ පුච්චලයන් පිළිබඳව යහපත මෙනෙහි කරලා ඔවුන්ට මෛත්‍රී කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න හැමදෙනාම උත්සාහ ගන්න, අදිෂ්ඨාන කරගන්න. ඉතින් මීට වැඩිය දහම් කාරණාවන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය කිව්ව කාරණාවන් හැමදෙනාම ජීවිතයට අරගෙන මේ ලබාගත් උතුම් දුර්ලභ මනුස්ස ජීවිතය අර්ථවත් වටින මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා පින්වත් හැමදෙනාටම මේ ධර්මදේශනාමය පින්කමත් පිහිට උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් විශේෂයෙන්ම මේ ධර්මදේශනාමය පින්කම සිදු කරලා බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ මේ පරවාහැර මේ බද්ධංසල 48 වෙනි වතහවට මේ වර්ෂයේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ කටයුත්තට උරදීලා කටයුතු කරපු සමාජිකාවන් හැමදෙනාටම මේ කටයුත්ත සාර්ථකමත් කරගන්නට උදව් උපකාර කරපු උපකාර කරපු ශ්‍රමයෙන් ධනයෙන් කැප වෙලා කටයුතු කරපු ඒ හැමෝටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු මහා සංඝරත්නයටත් ප්‍රදේශවාසී ලෝකවාසී හැමදෙනාටමත් ආශිර්වාද එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගෙන මේ පින්කම් සිදු කරන්නට යෙදුන පින්වත් හැමදෙනාම සියලු දෙවියන් විසින් නිදුක්ව නිරෝගීව চিරාත් කාලයක් යෙහෙන් ආරක්ෂා කර දෙත්වා. නවග්‍රහදී අපල උපද්‍රව කරදර බාධක ජීවිතවලට පැමිණිලා තිබෙනවා නම් පැමිණෙන්න තිබෙනවා නම් ඒ සියල්ලක්ම දුරින් දුර වේවා. තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය පින්වත් හැමදෙනාටම සැලසේවා. යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට සියලු දෙවියන්ගේ රැකවරණය, උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හැමදෙනාගේම ජීවිතවලට සැලසේවා. අවසන සියලු දෙවියනුත් මේ පින්ගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙල්ලත් ළඟා කරගනිත්වා යන පැතුමෙන් සාදුනාදයක් පවත්වලා දෙවියන්ට පින් දෙන්න. එත්තාවතාච අන්මේහි සංපදං පුඤ්ඤ සංපදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අන්මේහි සංපදං පුඤ්ඤ සංපදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අන්මේහි සංපදං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මිය පරලොව යන්නට යෙදුන සියලු මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම වසර 48ක් පුරාවට මේ දන්සලෙහි සමාජිකත්වයේ ධර්මයෙන් කටයුතු කළ මිය පරලොව යන්නට යෙදුන හැමදෙනාමත් මේ පින්වත් හැමදෙනා නමින් මිය ගියා වූ සියලු ඥාතීනොත් ඒ වගේම රටදේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඒ රණවිරුවන් හැමදෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝකයේ ජීවිත සැපවත් කරගනිත්වා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙල්ල ලබන්න සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා මියගිය ඥාතීන්ටත් පින් දෙන්න. ඉතං මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉතං මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. සාදු කියන්න. මේ වෙලාවේදී කල්පනා කරගන්න පින්වත් හැමදිනාම දින ගණනාවක් මුළුල්ලේ තමන්ගේ සිත කය වචනය කියන තෙදොර වෙහෙසවලා ඒ වගේම තමන්ගේ වටිනා කාලය ධනය ශ්‍රමය කැප කරලා ජීවිතේ මේ සිදු කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තියන්ගේ ආනිසංසයෙන් අවසානයේ බෞද්ධයෝ විදිහට අපි හැමදිනාම බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන ජාති ජරා ව්‍යාධි මරණ වලින් තොර නිදහස්ව ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපේ නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් අප හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිච්ඡතු. පරවැහැර දන්සල් කමිටුවේ ආරාධනාව පිළිගෙන මෙතනට පැමිණ සුමුදුළු ධර්ම දේශනාවකින් අපිට සංග්‍රහ කරපු අපේ අවසරයි අපේ හාමුදුරුවනේ රිදියගම විජිත හාමුදුරුවන් වහන්සේට අපගේ ගෞරවපූර්වක ස්තුති දෙන අවස්ථාවේ පිරිනමනවා. ඒ වගේම මෙම අවස්ථාවට තමන්ගේ වැඩ කටයුතු මතකට අමතක කරලා මෙතෙන්ට පැමිණි අපගේ ප්‍රදේශවාසී සියලු දෙනාටම විශේෂ ස්තුතිය පුද කරනවා. ස්තුතියි.